ආයුබෝවන් යාළුවනේ ඉෂාරා සෙව්වන්දී ඊයේ දවසේදී කිලිනොච්චියට අරගෙන යන අපරාධ විමර්ශන ඒකකයේ කටයුතු කරනවා. මේ වන විට දින කිහිපයක් අත්අඩංගුවට පත්වී ඇති ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සමාජ ජාලාවල වගේම පුවත්පත්වලත් ප්‍රධාන ලිපි පළ වෙනවා. ඒ වගේම සමාජය තුළින් යම් කසුකුසුවක් නැගෙනවා මේ මාධ්‍ය ඉෂාරා සෙව්වන්දී සංදර්ශනයකට ලක් කර ඇති බවටයි. කොහොම වුණත් පහුගිය කාලයේදී මේ අපරාධය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවටත් රජයටත් ඇඟිලි දික් කෙරුණා. ඉතින් මේ වෙද්දී ක්‍රියාමාර්ග ගනිද්දී ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රචාරයක් නිසි ප්‍රවෘත්ති ලබා දීම මාධ්‍යකරණයේ වගකීමක් බව පහුගිය දිනවල අපට මතක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඉෂාරා සෙව්වන්දි කියන්නේ ඊටාම අඩු වයසේදී පාතාල ක්‍රියාකාරීත්වයට ලංවුණු කෙනෙක්. එය තවත් එක සමාජ පැතිකඩක් විදිහට කතා බහට ලක් විය යුතු කාරණාවක්. කාන්තාවක් විදිහට වාගේම ඊටාම තරුණ කාන්තාවක් විදිහටත් ඇය මෙවැනි පාතාල ක්‍රියාකාරකම් වලට ඇබ්බැහි වීම සමාජයේ විදිහට අප තවත් කතා බහට ලක් කළ යුතු කාරණාවක්. කොහොම වුණත් නීපාලයේදී අත්අඩංගුවට පත්වුණු ඇය සහ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු ඊයේ දවසේදී කිලිනොච්චියට අරගෙන යන්න අපරාධ විමර්ශන ඒකකයේ කටයුතු කරන්නේ මේ කුරිරු ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළි කර ගනිමින්. මේ වන විට ඇගේ ඩුප්ලිකේට් ඉෂාරා කෙනෙක් පිළිබඳ තොරතුරු ලබාගෙන තිබෙනවා. සිංහල කතා කිරීමට නොහැකි ඇයව නේපාලයට අරගෙන යන්නේ ගෘහ සේවයට අරගෙන යන නමිනුයි. ඇගේ නම තක්ෂි. ඉතින් තක්ෂි ගැනත් යම්කිසි කතා බහක් තොරතුරු බොහොමයක් ඊයේ දවසේදී වාර්තා වුණා කියලයි අපට දැනගන්නට ලැබෙන්නේ. තක්ෂි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න අපරාධ විමර්ශන ඒකකය තවත් බොහොමයක් මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගන්නා බවටයි අපට තොරතුරු වාර්තා වන්නේ. ඉදිරියේදී ඉෂාරා සෙව්වන්දිගේ ඉරණම කුමක්ද කියා අපට දැනගන්නට ලැබේවි. බොහෝ විට වසර 5කට වඩා වැඩි කාලයක් සිරබත් කන්න ඇයට සිදුවෙනු ඇතැයි නීතිඥවරු මත පළ කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහසුත් වීඩියෝ එකට යටින් එකතු කරන්න. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු ඉෂාරා සෙව්වන්දි ගැන යම් තොරතුරු පහුගිය දිනවල වාර්තා වුණා. ඉතින් මෙවැනි තරුණ වයසේදී පාතාලයත් මත්ද්‍රව්‍යත් අතට අරගත්ත මේ කිලිලෝල් කාන්තාව ගැන බොහෝ අදහස් ඔබට ඇති. මේ වීඩියෝ එකට යටින් ඒ අදහස් කමෙන්ට් කරන්න. ඔබට සුබ දවසක්.